ජීවිතය කියන්නේ කතන්දරයක්. හිල් තියෙන සෙරප්පු දෙයක් දාගෙන ඉංග්‍රීසි දේවමයකට තමයි කිසි යහපත් දෙයක් නාසරෙන් නම් එන්නේ නැහැ කියන එක. අද දවස ජීවත් වුණාම ඇති කියන එකේ තමයි ඇත්තටම මේ ජීවත් වුණේ. මම දන්නවා කැමතිද ඇතුව ඇති මෙහෙම කිව්වට ඔයගේ යටතේ වැඩත් කරනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේත් එක්කම ලොකු සම්බන්ධතාවයක් අපේ තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇඳ උඩටම වතුර ඇවිල්ලා දන්නේ නැහැ නේද? ඒ හිටිය තත්ත්වය ඇටියට කිසි දවසක රෝද දෙකේ බයිසිකලයකවත් යන්න බැරි තත්ත්වයක්. මොකද යේසුස් වහන්සේට පුළුවන් ජීවිතේ වෙනසක් කරන්න කියලා. උදව් කරපු කට්ටියක් ඉන්නවද? පාස මෝසස්ව මතක් කරන්න ඕනේ. අග හිඟ කම්මැතිව යන එන මං නැතිව තනි වී සිටිමා ඔබ අමතක නොකළේ. ඇයි ඒ ගීතිකාව කිව්වේ? උටු අපිට උරුම වෙලා තිබ්බ දේවල් නෙමෙයි. ආවසරට යනකම් අකුරු ලියන්නත් බැරි ප්‍රශ්නයක් තිබුණානේ. අවුරුදු 3ක විතර කාලෙකින් දෙවියන්වහන්සේ සම්පූර්ණ ණය ඉවර කරා. ආශිර්වාදවත් දවසක් ලයිෆ් ස්ටෝරි එක්ක නැවත වාරයක් අපිත් එක්ක මුණ ගැහෙන ඔබ හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ජීවිතය කියන්නේ කතන්දරයක්. නොයෙක් ආකාර සිදුවීම් සමග වෙන්නා වූ දෙයක්. ප්‍රීතිමත් දේවල්, දුක්බර දේවල්. අඩනවා, සිනාසෙනවා. ලාභ, අලාභ මේ සියල්ලක්ම ජීවිත නැමැති කතන්දරය තුල පිරී තිබෙන්නා වූ දෙයක්. මෙවැනි දේවල් අපි කරන්නේ කතන්දරයකට ඇහුම්කන් දීලා ඒ කතන්දරයෙන් බොහෝ දේවල් අපිට අල්ලගන්න, ඉගෙන ගන්නට ජීවිතේට හයියක් ශක්තියක් වන පිණිස. එනිසා අද දවසේ මා සමග ජීවිතයේ කතන්දරය බෙදා ගන්නට ආදරය කරන චරිතයක් ඇවිල්ලා සිටිනවා. ඔයාගේ සම්පූර්ණ නම අපිට කියන්න. කේෂාන් මදුසංක. කේෂාන් මදුශංක. අපි කේෂාන් කියලා ආමන්ත්‍රණය කරන්නට යනවා. කේෂාන්ගෙන් අපි මේම ආරම්භ කරමු. කේෂාන්ට මතකද ඉස්සෙල්ලාම මේ දේවස්ථානයට ආපු දවස මොන වගේ වයසකද මේ දේවස්ථානයට ආවේ මෙතනියකට? පළවෙනියටම ආවේ 2009 දවස මතකයි. ආපු විදිය කොහොමද කියලා ඇහුවොත් එහෙම ඇත්තටම මේ පණිවිඩයක් ආරංචි වෙලා මේම පල්ලියක් තියෙනවා එහෙම කියලා ඒක ආරංචියක් එක්ක තමයි පළවෙනි දවසේ ආවේ. සෙරප්පු දෙකක හිල් තියෙන සෙරප්පු දෙයක් දාගෙන ෂෝටක් ඇඳගෙන ඉතින් ඇඳුම් වැඩි තිබුණේ නැහැ ඒ කාලෙදි. ඇඳුමක් ඇඳගෙන මමත් පොඩි එතකොට මමයි මල්ලි අම්මගේ අතේ එල්ලිලා 2009 තමයි පළවෙනියටම ආවේ. ආව පළවෙනි දවසේ ඉංග්‍රීසි දේවමයකට තමයි ආවේ. ඉෂාන්ගේ තරුණ කාලේ ෆොටෝ ටිකක් අපි ළඟ තිබෙනවා. ඒවත් ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි මේක යනකොට. මේ පුතාගේ ජීවිතය ඉතාමත් බලවත් කතන්දරයක්. අද වෙනකොට ඉතාමත්ම සාර්ථක ජීවිතයක් ගත කර ළමයෙක්. ඔහුගේ කතන්දරය අපි තව ටිකක් කියමු. නමුත් මේ බයිබලයේ කතාවක් තියෙනවා කිසි යහපත් දෙයක් නාසරෙන් නම් එන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඊතරම් අමාරු ස්ථානයක් කියන එක. කේෂාන් ඔයා හැදුණු වැඩුණු වටපිටාව ගැන ටිකක් කියනවද? මොන වගේ අභියෝග දේ වටපිටාවේ තිබුණේ? ඔයාගේ ළමා කාලය ගැන පොඩ්ඩක් අපිට කියන්න. ළමා කාලය ගැන කිව්වොත් පාස්ටර් හිටිය සමාජ පැත්තෙන් ගන්නකොට ඒ කියන්නේ ලොකුම ප්‍රශ්නයක් තිබුණේ දිලිඳුකම තමයි. ඒ කියන්නේ සල්ලි නැහැ. එතකොට රස්සා ඒ කියන්නේ අපේ දෙමව්පියනුත් මගේ තාත්තා වැඩ කරේ රජයේ සාමාන්‍ය රස්සාවක්. එයා කම්කරුවෙක් වගේ සේවය කරේ. එතකොට අම්මත් ගෙවල් වල තමයි වැඩ කරේ. එතකොට ඒ කියන්නේ පරිසර මට්ටමින් ගත්තාමත් දුප්පත්කම නිසාම බලාපොරොත්තුවක්ම නැහැ. ඒ කියන්නේ අද දවස ජීවත් වුණාම ඇති කියන එකේ තමයි ඇත්තටම මේ ජීවත් වුණේ. එතකොට හැමතිස්සෙම අද දවස ජීවත් වෙලා අද දවස නිදා ගන්නකොට හෙට දවස ගැන ලොකු බලාපොරොත්තුවක් ඇත්තටම තිබුණේ නැහැ. එතකොට අද දවසේ මොකද්ද හිතට දැනෙන හොඳයි කියලා හිතෙන දේ ඒ හිතෙන දේ කරලා දවස අවසන් කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි ගොඩක්ම තිබුණේ. එතකොට
අනිත් එක ගොඩක්ම ගත්තොත් එහෙම සමාජ මට්ටම අතින් ගත්තොත් මත්ද්‍රව්‍යව පැත්තෙන් එහෙම ගොඩක් වැඩි. ඒ කියන්නේ ඇබ්බැහිකම් අතින් ගත්තොත් හැම දෙයකදීම එතකොට දැන් මගේ වයස්වල සමහරක් වෙලාවට ගනිද්දි දැන් කාලේ ගත්තොත් අර ඉගෙනීමට එහෙම ගොඩක් ළමයි ඉස්කෝල වලට යවනවා කරනවා. ඉතින් අපිට එහෙම ලොකුවට අර ඉස්කෝලේ දෙමව්පියෝ යවනවා. නමුත් අපි තමයි ඒ ඉගෙන ගන්නවා කියන එක ඇත්තට ඇඟට දෙයක් දැනුනේම නැහැ. කොහොම හරි ජීවිතේ කියන්නේ එන දෙයකට මුහුණ දීලා කීයක් හරි හොයාගෙන එදා දවස ජීවත් වෙනවා කියන එක තමයි පුංචි කාලේ ළමා කාලේ ගොඩක්ම තිබුණේ. ලයිෆ් ස්ටෝරි එකේ අපේ තේමාවක් තමයි life is better with Jesus. ජේසුස් සමග ජීවිතේ යහපත් කියන දේ. මිනිස්සෙගේ ජීවිතේ හැරවීමක් ඇති වෙන ස්ථානයක් එනවනේ. කේෂාන ඔයාගේ ජීවිතේ අපි ඇහුවොත් එහෙම හැරවීමේ ස්ථානයක් තිබුණාද? ඒ ගැන පොඩ්ඩක් අපිට කතා බහක් කරන්නකෝ. මගේ ජීවිතේ හැරවීම කියන එක ඇත්තටම මම මේ තද විදියට අර අපි කියන්නේ ආගමත් එක්ක කියන්නේ බෞද්ධ ආගමත් එක්ක මම ගොඩක් බැඳිලා හිටපු කෙනෙක් ඇත්තටම. දහම් පාසල් ගිහිල්ලා එතකොට අර ඒ කියන්නේ ජේසුස් වහන්සේත් එක්කම ලොකු සම්බන්ධතාවයක් අපේ තිබුණේ නැහැ. එතකොට මේ ඒ කාලෙදී ගොඩක් මම ක්‍රිකට් එකම ගන්න ආසයි. එතකොට ඒ කාලේ දවස පුරා කරන්නේ ඉස්කෝලේ යන්න නැත්නම් ඔය එක එක තැන් වලට ගිහිල්ලා සෙල්ලම් කර කර දවස පුරා ඉන්නවා. ඒ එන විදියට කවුරු රස්සාවකට යන්න ගැව්වොත් යනවා එනවා. ওই වගේ වෙලා මට හොඳටම මතක දෙයක් තමයි ලොකු ගම් වතුරක් ආවා අපිට. ගෙවල් ඔක්කොම යට වෙලා යන්න ගම් වතුරක් එනකොට ඒ කියන්නේ අර අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් වතුර දානවා. එතකොට කන්න බොන්නේ කොයින් හරි දෙන එකක් එනකම් බලාගෙන ඉන්නේ. එතකොට සල්ලි ප්‍රශ්න හැමතිස්සෙම ගෙදර එනකොට කරනකොට ඒ කියන්නේ ඉන්න මේ තැනේ වතුර එනකොට සමහරක් වෙලාවට සමහරක් දවස් තිබුණා ඒ කාලේ මේ කියන්නේ ඇඳ උඩටම වතුර ඇවිල්ලා දන්නේ නැහැ නේද? අත වතුරට වැටෙනකොට තමයි දන්නේ වතුර දාලා කියලා. එක පාට ඉතින් නැගිටගෙන කරගෙන යනකොට ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ අර සුවනින්දක් පවා අපිට නැති වෙච්ච දවස් අනන්තයි. වයින්කොට ටක් ගාලා දඩබඩ ගාලා කෝප්පයක් මොකක් හරි ටක් ගාලා වහලට අල්ල ගන්නවා. ඉතින් අර ඉන්න තැන තෙමෙන්නේ නැති වෙන්න කොහොම හරි මේක කරගෙන ඉතින් මේවා එක ගිහිල්ලා එක තැනක් ආවා. මේ හරියටම මගේ ගෙවල් ළඟ පොඩි පාලමක් තියෙනවා. එතන වාඩි වෙලා ඉන්නකොට හිතුවා මේ අපිට මට බැරිද මේ වෙනසක් වෙන්න ලෝකයක් අල්ලන්න. මොකද ලොකු වාහන යනවා ඒ පාලම උඩින් යනකොට මම නම් දන්නෙත් නැහැ. ඒ දිහා බලාගෙන ඉන්නකොට මට හිතුවා මට කාර් එකක යන්න පුළුවන්ද කවදා හරි දවසක. ඉතින් එතකොට හැමතිස්සෙම ඊතර දැනෙච්ච දෙයක් බැරි වෙයි කියන එක. ඒ කියන්නේ මොකද ඒ හිටිය තත්ත්වය හැටියට කිසි දවසක රෝද දෙකේ බයිසිකලයකවත් යන්න බැරි තත්ත්වයක්. මොකද ඒ තරමට අන්ත අසර වුණා. මොකද එක තැනක මට හොඳට මතකයි මම ක්‍රිකට් ගන්න කියලා ඉස්කෝලේ යනකොට මට ඒ කාලේ හොඳට සෙල්ලම් කරන්න පුළුවන්කම තිබුණා. නමුත් පීස් එක ගෙවා ගන්න රුපියල් 300 නැතුව හැරිලා ගෙදර ආපු කෙනෙක් විදියට මම දැනගත්තා මට ජීවිතේ කොහොමත් ඉස්සරහට යෑමක් නැහැ කියලා. අර ඒ හිටපු තැනත් එක්ක තමයි තීරණයක් ගන්න හිතුනේ මොකද්ද දැන් මං ඊළඟට කරන්න ඕනේ කියන දේ. පාස් ආපු ප්‍රශ්නෙට අර ඒ තැන එනකොට අර මම සභාවට එක දවසක් මම ඇවිල්ලා ගියාට පස්සේ ඒ එදා දවසේ මම කල්පනා කරපු වෙලාවේ මට මේ ඔළුවට ආවා අර පල්ලියේදී එක දවසක් අපි ගියපු දවසේ කවුරු හරි එදා කතා කරාම කිව්වා ජේසුස් වහන්සේට පුළුවන් ජීවිතේ වෙනසක් කරන්න කියලා. ඒ පොඩි වෙලාවේ මම හිතුවට එදා තීරණයක් ගත්තේ නැහැ. එදා තමයි පළවෙනි පාට හිතුවේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියලා. ලයිෆ් ස්ටෝරි එකේ අපි පුංචි විරාමයක් ගන්නටයි යන්නේ. මේ විරාමයෙන් පස්සේ අපි කේෂාන් එක තව වැඩිපුර ඔගේ අනාගතය ගැන මේ මොහොත වෙනකන් ජීවිතයේ අත්පත් කර ගැනීම ගැන මෙතෙක් දුර එන්ට ඔහු ගත්ත තීරණ මොනවාද ඒව ගැන කතා බහක් කරන්නටයි යන්නේ. මේ කෙටි විරාමයෙන් පස්සේ නැවත වාරයක් ලයිෆ් ස්ටෝරි එක්ක අපි සම්බන්ධ වෙමු. ශ්‍රී ලංකා අප දෙවිඳුන්ට වේ ශ්‍රී ලංකා අප රජීඳුන්ට වේ
ලංකා අප දෙවීඳුන්ට වේ ලංකා අප රජීඳුන්ට වේ අරක් ලයිව් ස්ටෝරි එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ට අපි ස්තුතිවන්ත වෙන අතරතුරේදී අපි කේෂන් එක්ක තව ටිකක් කතා බහ කරන්නට යනවා. ජීවිතේ තනියෙන් ජය ගන්න බෑ. ඒ වගේම තමයි ජීවිතේ ජය ගන්න තමාගේ වටපිටාවේ ඉන්න සමාජය යාළුවන්ගේ ලොකු බලපෑමක් වෙනවා. ඒක යහපතට හෝ අයහපතට. දැන් ඔය ළමයාගේ ජීවිතේ කේෂාන් කියන ළමයාගේ ජීවිතේ අද වෙනකොට අපි හැමෝම දන්නවා කොයිතරම් ජයග්‍රාහක ජීවිතයක්ද කියන එක. බයිසිකලයක්වත් පදින්න පුළුවන්ද කියපු ළමයා අද වාහනයක් පදිනවා. බිස්නස් එකක් කරනවා. කට්ටිය මම දන්නවා කැමතිද ඇතුව ඇති බේම කිව්වට ඔයගේ යටතේ වැඩත් කරනවා. ඒ තරම් දුරට දෙවියන් වහන්සේව උසස් කරලා තිබෙනවා. නමුත් මේ වගේ තැනකට එන්න ඔයාට උදව් කරපු කට්ටියක් ඉන්නවද? ඒගොල්ලන් ගැන ටිකක් කතා බහ කර. මොකද ඒකත් වැදගත් වෙයි කියලා මට හිතෙනවා මේ කතා බහ තුල. ඇත්තටම කිව්වොත් පාස්ටර් මගේ ජීවිතේ කියන්නේ අර මම ගැලවීම දෙවියන් වහන්සේව පිළිගන්න තැනට කියන්නේ ආවට පස්සේ මම තීරණයක් ගත්තා මගේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ ජේසුස් වහන්සේට අවස්ථාවක් දීලා බලන්න ඕනේ කියලා. එතනින් පස්සේ ඊට කලින් මගෙත් එක්ක හිටියා යාළුවෝ ගොඩාරියක්. මං හිතන්නේ මේ රාජගිරිය ඇතුලේ මම හිතන්නේ මම ආශ්‍රය කරපු නැති කෙනෙක් ඇතුව ඇති මං හිතන්නේ එහෙම ගොඩක් මිනිස්සු මම ආශ්‍රය කරලා තියෙනවා සෑහෙන්න මිනිස්සු. එතකොට සෙල්ලම් කරන්න ගියත් එළියේ ගියත් වෙසක් බලන්න ගියත් හැම තැනම හිටියා මට ගොඩාරියක් යාළුවෝ. මම පළවෙනිම තීරණය ගත්ත එක තමයි මගේ ජීවිතේ ආශ්‍රය තමයි මම මුලින්ම වෙනස් කරන්න ඕනේ කියලා. ඇත්තටම මම චර්ච් එකේ මේ චර්ච් එකට ඇවිල්ලා නතර වුණා අවුරුදු 2.5ක් විතර වගේ. ඒ අවුරුදු 2.5 චර්ච් එකේ නතර වෙන්න එන්න කලින් මම ගත්ත පළවෙනිම තීරණය තමයි මං ආශ්‍රය කරන මිනිස්සු ටික මට අත්හරින්න වෙනවා මගේ ජීවිතේ වෙනස් කරගන්න කියන එක. එතකොට සමහරක් යාළුවෝ මගෙත් ඒක තරහා වුණා. චර්ච් එක ළඟට ඇවිල්ලා මට කියලා දෙනවා මොකද්ද? ඇයි එන්නේ නැත්තේ? මොකද උනේ? එකපාරට මොනවද මේ උනේ කියලා. ඉතින් මං ඒ යාළුවෝ ටික අත්හැරියා මගේ ජීවිතේ ඊළඟ තීරණය මට ගන්න ඕන නිසා. ඉතින් පාස්ටර් අහපු දෙයට මේ තැනට එන්න මට ගොඩාරියක්ම මේ මගේ ජීවිතේ මට පල්ලියේ පැත්තෙන්ද දෙවියන් වහන්සේ දන්න මිත්‍රයෝ තමයි මා මේ තැනට උසස් කරේ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් පාස්ටර් කීප දෙනෙක් ඉන්නවා මගේ ජීවිතේ. පාස්ටර් මෝසස්ව මම මතක් කරන්න ඕනේ. ඉතින් එයා මට අර යාළුවෙක්ට වඩා එයා මට අයියා කෙනෙක් මට පාස්ටර් කෙනෙක්. පාස්ටර් බෙන්ජමින් මගේ ජීවිතේට පුදුමාකාර දෙයක් කරලා තියෙනවා. මොකද මාව රැක බලාගත්තේ මේ තැනට එන්න මට උදව් කරේ. ඉතින් දැන් වර්තමාන කාලේ වෙනකොට මගෙත් එක්ක ගොඩක් මේ කියන්නේ සභාවෙම තරුණ යාළුවෝ කිව්ව දැන් ජොනතන් සඳලු සමීර ඔය වගේ යොහාන් සෂේන ඔය කීප දෙනෙක් ඉන්නවා මගෙත් එක්ක ගොඩක් ළඟින්. ඒ කියන්නේ ඒ යාළුවන්ගෙන් මට ලැබෙන ලොකුම දෙයක් තමයි ඒ කියන්නේ අර මගේ ජීවිතේ යම් තැනක වැරදි තීරණ උනත් ගන්නකොට මගේ ජීවිතේ ඉස්සරහට යන්න ඒගොල්ලෝ මාව මාර විදියට පොළඹවනවා. ඒ කියන්නේ මාව දෙවියන් වහන්සේගේ ගමනේ වැටෙන්නේ නැති වෙන්න මට ඉහළට එන්න හැමතිස්සෙම ඒගොල්ලෝ මාව උසස් විදියට දකින්න උත්සාහ කරනවා. මුකුත් නැති වෙලාවේ ඒගොල්ලෝ ඇදහිල්ලෙන් සමහරක් වචන මගේ ජීවිතේට ප්‍රකාශ කරන කේෂාන් අයියේ කේෂාන් ඔයාලට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔයා සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. ඉතින් අර එව්වා සමහරක් මම තුවාල වෙන වැටෙන තැන් වලට මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. කේෂාන් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි හොඳ නමස්කාර මඟ පෙන්වන්නෙක්. දෙවියන් වහන්සේට පුදුමාකාර සේවයක් කරනවා. අද චර්ච් එකේ නමස්කාර කණ්ඩායමේ කීබෝඩ්ස් ප්ලේ කරනවා. ගීතිකා ගායනා කරනවා. මම හිතනවා මේ වගේ කෙනෙක් ඇවිල්ලා ගීතිකාවක කොටසක් හරි කිව්වේ නැත්තම් විශාල අඩුවක්. ඒ ගීතිකාවෙන් පස්සේ අපි කැමති අහන්න මේ මොහොත වෙනකන් ජීවිතේ විශාලම අත්පත් කර ගැනීම මොනවාද? ඔයාට අමතක කරා මම මතක් කරන්න කීපයක්. නමුත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ විශේෂ වූ අත්පත් කර ගැනීම කීපයක්. නමුත් පුළුවන් වේද ගීතිකාවක
පොඩි කොටසක් හරි අපිට ගායනා කරන්න වෙන අවස්ථාව. ආග හිඟ කම්මැතිව යන එන මං නැතිව තනි වී සිටිමා ඔබ අමතක නොකළේ අග හිඟ කම්මැතිව යන එන මං නැතිව තනි වී සිටිමා ඔබ අමතක නොකළේ මේ කැඩුණු බිඳුණු මාව මේ තැලුණු පෙළුණු මාව ඔබ සාදන්නට සනසන්නට ආබව දනිමි කඳුලින් සිටිමා පිසලන්නට ආබව දනිමි ඔබ නම දින්නෙමි සමිඳේ මට සමාව දුන් සමිඳේ ගයන්න ඔසවන්න දියු දහසක් නොසැහේ. හරිම සංවේදී ගීතිකාවක්. මං හිතනවා ඇයි ඒ ගීතිකාව කිව්වේ? ඒ කියන්නේ මේ පාස ඉගෙන මට දෙවියන් වහන්සේව මතක් වෙන හැම වෙලාවකම මගේ ජීවිතේ ඒ කියන්නේ මම ඒ ගීතිකාවට මාර විදිහට ආදරය කරනවා. ඒ කියන්නේ මේ සෑහෙන මම දුක් විඳලා විඳ කෙනෙක් මගේ ජීවිතේදී. කියන්නේ සමහර අර ඒ ගීතිකාව කියන හැම වෙලාවකදීම මට මතක් වෙන දෙයක් තමයි ඒ කියන්නේ මට ඒක පොඩි කතාවකුත් මතක් වෙනවා. ඒ කියන්නේ ටීවී එකක් බලන්න නැතුව දවසක් මම එක ගෙදරක එළියේ ඉන්නා. ඒ ගෙදර මිනිස්සු කැමති නෑ මං ඇවිල්ලා පුටුවේ වාඩි වෙනකොට කුණු ගෑවේ කියලා. එතකොට මම අද ඇවිල්ලා මගේ ජීවිතේ මේ තැනට ආවහම මට දැනෙච්ච එකම දේ ඒ කියන්නේ ජේසුස් වහන්සේ මම මට අගහිඟකම් හැමදේම තියෙන වෙලාවේ මිනිස්සු මාව අමතක කරන වෙලාවේ එයා මාව අමතක කරේ නෑනේ. ඉතින් ඒ උන්වහන්සේ නිසාම තමයි මගේ ජීවිතේ අද මේ පුටුවක වාඩි වෙන්න මට කරුණාව හම්බුනේ. මොකද මේ පුටුව අපිට උරුම වෙලා තිබ්බ දේවල් නෙමෙයි. ඒක මට උරුම කරලා දුන්නේ ජේසුස් වහන්සේ. ඉතින් පෙරණ දක්කල් මම යාට ණය ගැති. ඉතින් ඒක කියන හැම වෙලාවකම ජේසුස් වහන්සේ මතක් වෙනවා කොට හරියට. ලයිෆ් ස්ටෝරි කියන එකේ අපේ එක තේමාවක් තමයි life is better with Jesus. ජේසුස් සමග ජීවිතයේ යහපත්. මේ වගේ කතන්දර අහනකොට ඔක සැබෑවක් නේද? කේෂන් අපි අවසන් කරන්න ඕනේ වෙලාව ගිහිල්ලානේ. මොනවද මේ මොහොත වෙනකන් ලොකුම අත්පත් කර ගැනීම කීපයක් කියන්නකෝ. අත්පත් කර ගැනීම කිව්වොත් පාස්ටර් මම බයිබල් කොලෙජ් ගියා 2015 වගේ කාලේ. මම ඕලෙවල් ඔක්කොම ෆේල් වෙලා ෆුල් ලොස් වෙච්ච මිනිස්සෙක්. එතකොට මට මේකේ සර්ටිෆිකට් ලෙවල් එක වෙනකන් කම්ප්ලීට් කරගන්න මට පුළුවන්කම හම්බුණා. ඒ සහතිකේ මට ගන්න. එතකොට ඒකේ දේශනා මේ ශිල්පයේ දේවල් ඔක්කොම කරලා මට මේ හැම විභාගයක්ම පාස් වෙන්න හැකියාව මට ලැබුණා. එතකොට අනිත් පැත්තෙන් මගේ ජීවිතය ගත්තම අත්පත් කර ගැනීම ගත්තොත් එහෙම මට මේ ඒ කියන්නේ ලංකාවේ තියෙන ඉහළ පෙළේ කම්පැනි එක ජොබ් එකක් කරන්න හම්බුණා. මම කොකාකෝලා එකේ අවුරුදු 3මාරක් විතර රස්සාව කරා. එතකොට ඒක සාමාන්‍යයෙන් කොකාකෝලා එකේ කෙනෙක් වැඩ කරනවා කියන එක සමහරක් කට්ටියට ලේසි. නමුත් මට පාවසරට යනකම් අකුරු ලියන්නත් බැරි ප්‍රශ්නයක් තිබුණානේ. එතකොට මට කියන දේවල් ඔලුවට යන්නේ නැති මිනිස්සෙක්. එතකොට මං වගේ කෙනෙකුට ඒ වගේ තැනකට යන්න හම්බෙච්ච එක මගේ ජීවිතේ ලොකු මේ ආශිර්වාදයක්. එතකොට තවත් පත් කර ගැනීම ගත්තොත් පාස්ටර් කියපු දේ දැන් මං චර්ච් එකට එනකොට මට තාලෙට අප්පඩියක්වත් ගන්න බෑ. චර්ච් එකෙන් දෙවියන් වහන්සේව පිළිගන්නකොට. එතකොට එදා දැන් අද වෙනකොට මට කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන්. එතකොට ගීතිකා ගායනා කරන්න පුළුවන්. එතකොට මගේ ඒ කියන්නේ මට දෙවියන් වහන්සේගේ දේවල් දැන් දේශනා කරනවා, කතා කරනවා, උගන්වන දේවල් මේ දේවල් මට කරන්න හැකියාව තියෙනවා. තව දේවල් ගත්තොත් එහෙම මම මගේම තනියෙන් ව්‍යාපාරයක් මේ මමත් ජොනතනුත් මමත් එකතු වෙලා කරා. ඒක අපි දෙන්නගේ බිස්නස් එකක්. මාස 6ක් විතර කරා. ඉතින් ඒක අපේ ලොකු මේ මම අත්පත් කරගත්තු දෙයක්. මොකද කවදාක්වත් මම හිතුවේ නැහැ තනියෙන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ දේවල් තමයි. දෙමව්පියන්ගේ ණය ගෙව්වා. ගෙවල් හදලා දුන්න අම්මලා තාත්තලාට. එතනදි මතක් කරොත් එහෙම ඒක මේ අරකට එක අමතකුණා.
මගේ අම්මයි තාත්තයි ලක්ෂ 18ක විතර ණයක හිටියා. අවුරුදු මං හිතන්නේ 6ක 7ක විතර කාලයක් සෑහෙන ඒගොල්ලෝ දුක් විඳා ඒවත් එක්ක අර ගොඩක්ම අපි ගම් වතුරට ගොඩක් යට උනේත් පස් දාලා ගේ උස්ස ගන්න බැරි කමින්ද ඇත්තටම. ඉතින් ඒව අර දෙමාපියන්ගේ වැරදි වලට වඩා සමහරකට අසරණ වුණා මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. පොලියට ගන්න වෙනවා. තැන් වලින් මේවා ගන්න. නමුත් ඒ ලක්ෂ 19ම අවසන් කරනකම් මට පුළුවන්කම ලැබුණා ඒක ඉවර වෙන්න. මොකද එතනදිත් දෙවියන්වහන්සේ මට වචනකින් කතා කරලා කිව්වා මේක අවසන් වෙනකම් මම නුඹ සමග ඉන්නවා කියන එක. ඉතින් 2017 වෙද්දී අවුරුදු 3ක විතර කාලෙකින් දෙවියන්වහන්සේ සම්පූර්ණ ණය ඉවර කරා. විශේෂයෙන් මගේ තාත්තා මේ ටිකක් ජේසුස් වහන්සේගේ දේවල් වලට එහෙම ගොඩක් එයා ආවේ නැහැ. ඒ කියන්නේ එයා ගොඩක් ඒකෙන් ඈත් වෙලා වෙච්ච කෙනෙක්. නමුත් එයාව දෙවියන්වහන්සේට ළඟට ගන්න හම්බුණා. ඉතින් දැන් වෙනකොට දැන් ගෙදරට ගම් වතුර දාන්නේ නැහැ. ඉතින් ඇත්තටම හැමෝටම දැන් ඉස්සර ප්‍රශ්නයක් තිබුණා පාස්ටර් මේ අර ගෙදර අපි කාපට් එකක් දාලා තිනවා. ඒ කියන්නේ මොකද අපේ ගෙදර සිමෙන්ති නැහැ. පස් පොළවට තමයි අපි කාපට් එක දාලා දැන් අපි යාත්නා කරන්නේම ධන එහෙම ගැව්වාම වලවල් හිටිනවා ඒ පොළවේ. එතකොට දැන් අද වෙනකොට ඒවා සිමෙන්ති දාලා කරලා ඉතින් ඒවයි 85ක් විතර මගේ වියදමින් තමයි මේ දේවල් මම කරේ සහ මම හම්බ කරපු සල්ලි වලින් ඉතින්. එහෙනම් අපිත් එක්ක ලයිව් ස්ටෝරි එකත් එක්ක ඉන්න ඔබ හැම කෙනෙක්ට ස්තුති කරන අතරතුරේදී නිතර මම කියන වගේ ඔබ මේකෙන් ආශිර්වාද ලබනවා වගේම ඉල්ලීම තමයි අනුන් එක්කත් මේක ෂෙයා කරන්න. අපි නැවත වාරයක් තවත් දවසක තව ලයිව් ස්ටෝරි එකක් එක්ක ඔබව මුණ ගැහෙන්න බලාගෙන සිටිනවා. එහෙනම් ඔබ හැමෝටම ජේසු පිහිටයි.